අයිබෝවන් සියලුම දෙනාට කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න දිග කාලයකට පස්සේ සහ වැඩ ගොඩක අවසානයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඔයාලා මේ වෙනද වගේම එකතු වෙලා ඉන්නේ ආදි ටීචර් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට මං කලින් වීඩියෝ එකේදී කිව්වා අපේ අවුරුද්දට මාස 12ක් තියෙනවා. ඒ මාස 12ට පොහොයවල් 12ක් තියෙනවා. ඉතින් මම මේ පොහොයවල් 12 එකින් එක ඇති වැදගත්කම ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් අපි පළවෙනි පොහොය ගැන කතා කරලා ඉවරයි. ඒ තමයි දුරුතු පොහොය. ඉතින් අපි දැන් යන්නේ නවම් පුන් පොහෝ දින ගැන කතා කරන්න. ඉතින් අපි බලමු නවම් පුන් පොහෝ දිනේ ඇති වැදගත්කම මොකක්ද කියලා. හරි. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. නවම් පුන් පොහෝ දින අපට වැදගත් වන්නේ ඇයි? පළවෙනි එක අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම. බුදුරජාණන් වහන්සේ තම ශාසනයේ ප්‍රධානම තනතුරු දෙක වන අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනමන ලද්දේ නවම් පොහෝ දිනයි. ඒ කියන්නේ අපේ බුදුසසුනේ තියෙන ප්‍රධානම තනතුරු දෙක. ඒ කියන්නේ අගසව් තනතුරු දෙක පිරිනමලා තියෙන්නේ මෙන්න මේ නවම් පුන් පොහෝ දිනය වැනි දිනක. සාරි ඒ තමයි අපේ ඔයාලා දන්නවනේ අගසව් දෙනම සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට දකුණත් සවන හෙවත් ප්‍රඥාවන්තයන් අතර ප්‍රමුඛ ස්ථානය, මුගලන් මහරහතන් වහන්සේට වමත් සවන 이르දිමතුන් අතර ප්‍රමුඛ ස්ථානය පිරිනමලා තියෙන්නේ මෙන්න මේ නවම් පුන් පොහෝ දිනේ වැනි දිනක. දෙවැනි එක ප්‍රථම මහා සංගායනාව. රජගහ නුවර වේළුවනාරාමේදී බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට රහතන් වහන්සේලා 1259ක් මැද සංඝ සන්නිපාතය පැවැත්වූයේ මෙම පොහෝ දිනයකය. මෙහි විශේෂත්වය වන්නේ මෙම පිරිස කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ස්වයංව එදින රැස්වීමයි. ඔන්න ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්විලා තියෙන්නේ පුතේ මෙන්න මේ නවම් පුන් පොහෝ දින වැනි දිනක. ඊළඟ එක ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කිරීම. ඉහත කී මහා සංඝ සන්නිපාතයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පිළිපැදිය යුතු විනය සහ මූලික බුදුදහමේ සාරය ඇතුළත් ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කළ සේක. ඒ කියන්නේ ඉහත අපි කිව්ව ධර්ම සන්නිපාතයේ තියෙනවානේ අන්න එතනදී තමයි මේ ඕවාද ප්‍රතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක තමයි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධානුශාසනං. සියලු පව් නොකිරීම, කුසල් රැස් කිරීම හා සිත දමනය කිරීම යන උතුම් පණිවිඩය මෙහි හරයයි. ඒ කියන්නේ පව් කරන්න එපා, කුසල් රැස් කරන්න, සිත දමනය කරගන්න කියන පණිවිඩය තමයි පුතේ මේ ඕවාද ප්‍රතිමෝක්ෂයේ තේරුම. ඊළඟ එක එහෙම නැත්නම් හතරවෙනි එක ආයු සංස්කාරය අත්හැරීම. බුදුරජාණන් වහන්සේ තම පිරිනිවන් පෑමට තෙමසකට පෙර එනම් නවම් පොහොය දිනකදී වෛශාලී නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හල සේක. ඒ කියන්නේ පිරිනිවන් පාන මාස 3කට කලින් කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මාස 3කට කලින් ආයු සංස්කාරය කියන ආයුෂ අත්හැරලා තියෙනවා. එතකොට මේ ආයුෂ අත්හැරලා තියෙන්නේ මේ උතුම් නවම් පුන් පොහොය දවස වගේ දිනයක වෛශාලී නුවර චාපාල චේතිය අසල. එතකොට එනම් තව මාස 3කින් තමන් වහන්සේ පිරිනිවන් පාන බව මාරයාට ප්‍රකාශ කිරීම මේ දින සිදුවේ. ඒ කියන්නේ මාරයාට අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මම තව මාස 3කින් පිරිනිවන් පානවා. මම අද ආයුෂ අත්හරිනවා, ආයු සංස්කාරය අත්හරිනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට
මේ කරුණු ටික තමයි පුතේ අපේ නවම් පොහෝ දිනේ තියෙන වැදගත්කම. මෙම කරුණු නිසා නවම් පොහොය බෞද්ධ ජනතාවට විනය, ශාසනික වගකීම් සහ අනිත්‍ය ධර්ම මෙනෙහි කිරීමට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස තමයි මම නම් දකින්නේ. ඉතින් ඔයාලා මේ කරුණු ගැන දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් අද දැනගත්තා නම් පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ පොහොය දිනේ කතා කරන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.